සියලු දෙනාටම සුබ දවසක්. අපි මිට පෙර වැඩසටහනේදී ඔබත් එක්ක කතා බහ කෙරුවේ පෞද්ගලික ඉඩම් සහ රජයේ ඉඩම් හඳුනාගන්නේ කෙසේද කියලා. මේ වැඩසටහනේදී ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ ඒ කතා කරපු කතිකාව තවදුරටත් ඉදිරියට ගෙන යන්නට. එහිදී වඩා වැදගත් වෙන්නේ ඇත්තටම රජයේ ඉඩමක් අපි ලබා ගැනීම සඳහා කොයි විදිහට කටයුතු කරන්න ඕනේ කියන එක පිළිබඳව තමයි අද විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපිත් සමග මුණ ගැහෙනවා මේ කතිකාවට නීතිඥ රවින්ද්‍ර සුමුතිපාල සහෝදරිය. මම ඇය වායිබුවන් කියලා පිළිගන්නවා පළමුව. එහෙමනම් අපි අද දවසත් අපි නොදන්න ලෝ වැඩසටහනේ පියමන් නගන්න උත්සාහ කරන්නේ නීතිය ඉඩම් නීතිය පිළිබඳව මේ තවදුරටත් කරන කතිකාවක් විදියට අද අපි රජයේ ඉඩම් සම්බන්ධව කතිකාව ආරම්භ කරනවා. රජයේ ඉඩම් වලදී විශේෂයෙන්ම මට ඉඩමක් නැත්තම් මට අයිතියක් තියෙනවා ඉඩමක් ලබා ගන්න. ඒ ලබා ගැනීම සඳහා රජය අපිට ඒ අවස්ථාව ලබා දී යුතුව තිබෙනවා. හැබැයි ඒක කොහොමද කරගන්න ඕනේ? මේ පිළිබඳව අපි අද දවසේ පළවෙනි ප්‍රශ්නයේ විදියට අපේ නීතිඥ සහෝදරියගෙන් අහනවා රජයේ ඉඩමක් ලබා ගැනීම සඳහා ඉඩමක් නොමැති ජනතාව ආරම්භ කර යුතු ක්‍රියාවලිය මොකක්ද? ඔව් ප්‍රියංකර දැන් අපි ඔබ අහපු ප්‍රශ්නේ ටිකක් මම තව චුට්ටක් එකතු කරන්න. මොකද දැන් රජයේ ඉඩමක් කියලා කිව්වහම මේ හැම රජයේ ඉඩමක්ම අපිට ගන්න බෑ. ඇත්තටම මම හිතන්නේ මේ වෙනකොට රජයේ සතුව තියෙන ඉඩම් වලිනුත් බහුතරයක් ජනතාවට බෙදලා දීලා හමාරයි. මම හිතන්නේ බොහොම සුළු ප්‍රමාණයක් තමයි ඉඩම් රජයෙන් තවදුරටත් බෙදන්න ඉතුරු වෙලා තියෙන්නේ. මොකද ලංකාව පොඩි රටක්. ඉතින් කාර්මිකකරණය ඒ වගේම වෙනස් සංවර්ධන කටයුතු ඒ ආකාරයේ දේවල් වලට අමතරව තියෙන ඉඩම් තමයි බෙදා දෙන්න පුළුවන් මහ ජනතාවට. එතනිනුත් රජයේ ඉඩම් දෙවර්ගයක් තියෙනවා. බෙදා දිය හැකි රජයේ ඉඩම් කියලා තියෙනවා කොටසක්. ඊළඟට තියෙනවා බෙදා දෙන්න බැරි බෙදා දිය නොහැකි රජයේ ඉඩම් කියලා කොටසක්. එතකොට රජයේ ඉඩම් වලින් අපි බෙදා දෙන්න බැරි, ඒ කියන්නේ බෙදා දිය නොහැකි ඉඩම් කියලා විශේෂයෙන්ම හඳුන්වන්නේ රක්ෂිත තියෙනවා. ඊළඟට පුරාවිද්‍යා භූමි තියෙනවා. වනජීවී රක්ෂිත ඊළඟට අපි ගොඩක් වෙලාවල් වලට ඒ කියන්නේ මේවා ආරක්ෂා කළ යුතු භූමි. ඊළඟට ගංගා ජලාශ ආශ්‍රිතව තියෙන ජල පෝෂක රක්ෂිත. ඒ වගේ දේවල් බෙදා දෙන්න බැරි, බෙදා නොදිය හැකි ඉඩම් විදිහට හඳුන්වනවා. මීට අමතරව ප්‍රියංකර ඔබ දන්නවා වරාය අධිකාරියට අදාළව වරාය අධිකාරිය සතු ඉඩම් තියෙනවා. ඊළඟට දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් තියෙනවා. මෙන්න මේ වගේ දේවල් ඒවත් නොබෙදිය හැකි ඉඩම්. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලීමක් කරොත් බෙදන්නේ නැති ඉඩම් කොටසට තමයි ඒ ඉඩම් යටත් වෙන්නේ. එතකොට ඔබ හරි මම හරි ඉඩමක් රජයේ ඉඩමක් අවශ්‍යයි කියලා ඉල්ලීමක් කරොත් මෙන්න මේ බෙදන්න හැකියාවක් නැති ඉඩම් හැර ඉතුරු ඉඩම් තමයි රජයේ ඉඩම් තමයි මහ ජනතාවට බෙදලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි. එතකොට දැන් ඒ මහ ජනතාවට බෙදලා දෙන්න ඉඩම් පිළිබඳව රජයේ මොකක් හරි ප්‍රධාන නීතියක් තියෙනවද? ඒකට අනපනතක් මොකක් හරි තියෙනවද? ඒක යටතේ දෙයක එතකොට රජයේ ඉඩම් බෙදා දීමේ ක්‍රියාවලිය සිදු කරන්න ඕනේ. ඔව් දැන් මේ ඉඩම් බෙදා දෙන්න නොයෙකුත් ආයතන වලට පුළුවන්. එතකොට ඒ කියන්නේ දැන් ඉඩම් කොමසාරිස්වරයාට අදාළව ඉඩම් කොමසාරිස් කාර්යාලය ප්‍රාදේශීය ලේකම්වරයාට ඉඩම් ශ්‍රී ලංකාවේ ඉඩම් පිළිබඳව සෑහෙන බලතල තියෙන අධිකාරියක් තමයි ප්‍රාදේශීය ලේකම්වරයා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම්වරයාට හැකියාව තියෙනවා. ඊළඟට දැන් ඔබ අහලා තියෙනවා මහවැලි ඉඩම් කියලා අපි කියන්නේ. එතකොට මහවැලි අධිකාරියට ඉඩම් බාර දෙන්න සාමාන්‍ය පුද්ගලයන්ට ඉඩම් දීමේ හැකියාව තියෙනවා. එහෙම දෙනකොට ඒ ආයතන වලට අදාළ අනපනත් තියෙනවා. ඒ අනපනත් වලට අනුකූලව තමයි මහ ජනතාවට ඉඩම් බෙදීමේ හැකියාව තියෙන්නේ. ඒ අනපනත් වලට පරිබාහිර විදිහට
ඉඩම් බෙදන්න හැකියාවක් නැහැ. රජයේ ඉඩම් අන් සතු කරනකොට එහෙම නැත්නම් මහ ජනතාව සතු කරනකොට ඕන්ට ලබා දෙනකොට ඒවා දීමනාව විදිහටද ඔප්පු විදිහටද අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ බලපත්‍ර විදිහටද දෙන්නේ කියන එක ඒ ආයතන වලට ඒ අධිකාරීන්ට අදාළව තියෙන නීති රීති වලට යටත්ව තමයි දෙන්න පුළුවන්. දැන් රජයේ ඉඳන් ආඥා පනත පදනම් කරගෙනද එතකොට ඒක ක්‍රියාතුලිය සිදු වෙන්නේ එහෙම නැත්නම් ඊට අමතරව තව දේවල් එකතු වෙනවද? තියෙනවා. දැන් මහවැලි අධිකාරිය නම් මහවැලි අධිකාරියට අදාළ රාමුවක් තියෙනවා. දැන් අපි හිතමුකෝ නිවාස අධිකාරියෙන් හරි එහෙම නැත්නම් නාගරික සංවර්ධන අධිකාරියෙන් හරි ඉඩම් දෙනවා කියලා. ඉඩම් ගොඩක් වෙලාවට නිවාස අධිකාරියෙන් නිවාස ඔප්පු ලබා දෙනවා. එතකොට මේවා දෙන්නේ ඒ අයට අදාළ රෙගුලාසි තියෙනවා වෙන වෙනම. දැන් සමහර ලාවට අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒවයි කරන්න පුළුවන් දේවල් තියෙනවා කරන්න බැරි දේවල් තියෙනවා. රැකියාවල් සමහර ලාවට නීත්‍යානුකූල නොවන දේවල් කරන්න බෑ ඒ වගේ දේවල් වල. ඊළඟට ඒ වපසරිය කරන්න හැකි දේවල් නොහැකි දේවල් තියෙනවා. ඒවා සමහර ලාවට ඒ බලපත්‍රයේමත් තියෙනවා. මෙන්න මේ කාරණාවලට යටත්ව තමයි මේ බලපත්‍රය හෝ දීමනාව නිකුත් කරන්න කියලා. හොඳයි. එතකොට මේ කියන ක්‍රියාවලියත් එක්ක පැහැදිලි අපිට ඉදමක් ඇත්තටම ලබා ගන්න ඕන නම් රජයේ ඉදමක් ලබා ගන්න ඕන නම් හැකියාවක් තියෙනවා අර බෙදා වෙන් කළ හැකි ඉඩම් යටතේ. මොකක්ද ඇත්තටම පියවර? අපි කොහොමද මේ පියවර අනුගමනය කරන්න ඕනේ? මට ඉදමක් නැහැ. හරි. මම කියාගත්තොත් මට ඉදම කැල්ලක් නැහැ. මම මේක ලබා ගන්න නම් මම මොනවද ඉස්සෙල්ලම කරන්න ඕනේ? කොහොමද මම මේ අනුගමනය කළ යුතු පියවරයන් මොනවද? ප්‍රියංකර ඒකට ඔබ රජයේ ඉඩමක් ලබා ගැනීමට සුදුසුෙක් විය යුතුයි. මොනවද ඒ සුදුසුකම්? මං හිතන්නේ අපිට බලහත්කාරයෙන් ගිහලා අල්ල ගන්න බෑනේ. ගිහලා කම්බියක් ගහලා ඉවර කරලා වැටක් ගහලා කොටසක් අල්ල ගන්න බෑ අපිට. මොකද්ද අපි ලබන තියෙන සුදුසුකම් මොනවද? කොහොමද මං අනුගමනය කරන්න ඕනේ? ඉස්සර ඒ කියපු විදිහට තමයි ගොඩක් වෙලාවට රජයේ ඉඩම් මිනිස්සු අත්පත් කරගත්තේ නොදැනුවත්කම. ඒ වගේම මං හිතන්නේ හුඟක් වෙලාවල් වලට වැරදි අනුදැනුම යටතේ මිනිස්සු හිතනවා අපි ගිහිල්ලා රජයේ ඉඩමක පැලක් අටවගෙන එතන වගාවක් කරන්න ගත්තාම ටික කාලයක් ගිහිල්ලා අපිට ඒකේ අයිතිවාසිකම් කියන්න පුළුවන් කියලා. ඉස්සර ඒ වගේ මිනිස්සු බලපත්‍ර හදා ගන්නවා ටික කාලයක් පදිංචි වෙලා ඉඳලා බලපත්‍ර හදාගෙන අපි කියන හොරෙන් ඔප්පු ලියාගත්ත හොරෙන් බලපත්‍ර හදාගත්ත කියලා. නමුත් පසු කාලීනව ඒවා නැවත අන්සතු කරන්න ගිය වෙලාවල් වල මිනිස්සු ඒකෙන් පීඩා විඳිනවා නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙන්න සිද්ධ වෙනවා. සමහර අය දඬුවම් ලැබලා තියෙනවා. ඒක නිසා මේකට එකක් සුදුසුකම් ලැබිය යුතු කෙනෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ මේකට වෙනමම රජයේ ඉඩමක් ගන්න ක්‍රියාවලියක් තියෙනවා. දැන් ඔබ මොනවද සුදුසුකම් ඔබ ඉස්සෙල්ලා පැහැදිලි කරන්න උත්සාහ කරා මොනවද ඇත්තටම සුදුසුකම් මොකද දැනගන්න කිතා වැදගත් සාමාන්‍ය ජනතාවට මේක. ඔව් ඔබ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නම් එකක් පුරවැසියෙක් විය යුතුයි. පුරවැසියෙක් නොවන කෙනෙකුට මෙහෙම රජයේ ඉඩමක් ගන්න බෑ. විවාහක අවිවාහක භාවය මොකක් වුණත් ඔබ විවාහකෙක් වුණත් අවිවාහකෙක් වුණත් ඔබටම කියලා ඉඩමක් ඔබට ඒ වෙන විට නැත්තම් ඔබේ අයිතියට ඉඩමක් නැත්තම් ඒක එක සුදුසුකමක් වෙනවා ඔබට රජයේ ඉඩමක් ඉල්ලා ගැනීමට. ඔබට ඒ කියන්නේ ඔබට ඉන්න ඉඩමක් නැත්තම්. ඒ වයස් සීමාවක් තියනවද ඒකට එතකොට? නෑ. ඒ කියන්නේ බාල දරුවෙකුටත් ඉල්ලන්න පුළුවන්ද එතකොට? නෑ. කුඩා දරුවෙකුට ඉල්ලන්න බෑ. වැඩිහිටියෙකුට පුළුවන් ඉල්ලන්න. එතකොට ඒක ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ඕනම කෙනෙකුට ඉල්ලන්න පුළුවන්. ඔබට හිමිකමක් තියෙන ඉඩමක් ඔබට අයිතියට ඉඩමක් ඒ වන විට නැත්තම්. ඊළඟට වඩා හොඳ සුදුසුකමක් වෙනවා ඔබ විවාහ වෙලා ඔබට දරුවන් ඉන්නවා. නමුත් ඔබට ඉන්න ඉඩමක් නැහැ. වගා කරන්න ඉඩමක් නැහැ. එහෙම තත්ත්වයක් තියෙනවා නම් ඔබ තවත් සුදුසුකමක් ලබනවා. රජයේ ඉඩමක් ඉල්ල ගන්න. දැන් මෙතනදී මතක තියාගන්න ඕනේ ප්‍රියංකර පදිංචිය සඳහා එක් පුද්ගලයෙකුට එක්වරයි රජයේ ඉඩමක් ලබා ගන්න හැකියාව තියෙන. ඒ කියන්නේ ඉඩම් කීපයක් ගන්න බෑ. නමුත් වගා කටයුත්තකට සහ පදිංචිය සඳහා කියලා වෙන වෙනමම ඉඩම් ලබා ගන්න පුළුවන්. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබ විවාහකයි, ඔබට දරුවන් ඉන්නවා, ඔබට රැකියාව කරන්න, කියන්නේ ඔබ කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන පවුලක් නම් ඔබ හොඳ සුදුසෙක් වෙනවා කෘෂිකාර්මික කටයුතු සඳහා කියලා රජයේ ඉඩමක් ඉල්ලා ගැනීමට. ඒ කියන්නේ ගොවිතැනක වගා කටයුතු කිරීම සඳහා වෙනම ගන්න පුළුවන්, පදිංචිය සඳහාත් වෙනම ඉල්ලන්න පුළුවන්. සාමාන්‍යයෙන්
දැන් මෙතනදී පර්චේස් 20ක පමණ ප්‍රමාණයක් අපිට පදිංචිය සඳහා ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ පර්චේස් 80ක ප්‍රමාණයක් විතර කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා ගන්න පුළුවන්. ඒක තමයි පොදු නිර්ණායකයක් විදිහට අපි කියන්නේ. දැන් මේක හැමතැනකටම සමානද? එහෙම නැත්නම් සමහරක් වෙනස් වෙනවද? ඒ කියන්නේ පර්චේස් 20 කියන එක කෘෂිකාර්මික ප්‍රදේශවල ඊට වඩා පර්චේස් ප්‍රමාණය වැඩිද? නාගරික ප්‍රදේශවල පර්චේස් ප්‍රමාණය අඩුද? එහෙම මොකක් හරි විශේෂ නීතියක් තියෙනවද? එහෙම නැත්නම් ඒක කොහොමද හැදෙන්නේ? මේක පොඩ්ඩක් කාලෙන් කාලෙට වෙනස් වෙලා තියෙනවා. නමුත් අර පොදුවේ තමයි අපි මේක කියන්නේ මේ පර්චේස් 20 ප්‍රමාණය සහ පර්චේස් 80ක ප්‍රමාණය. මොකද දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මෙතන මේ සුදුසුකම් වලට අමතරව ඔබ මතක තියාගන්න ඕනේ දැන් ප්‍රියංකර ඔබටත් යම් කිසි හැකියාවක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ ඔබ කෘෂිකාර්මික කටයුතු කරන්න දන්නේ නැති, එහෙම හැකියාවක් නැති. එහෙම ඒ සඳහා ඔබට වත්කමක්වත් නැති. ඒ කියන්නේ කිසිම දෙයක් ඔබට එහෙම ඒ කියන්නේ අපි හිතමු ඔබ කෘෂි පවුලකින් එන කෙනෙක් නෙවෙයි, ඔබට ඒ පිළිබඳව දැනුමක් නැහැ. එහෙම කෙනෙකුට එකපාරට කෘෂිකාර්මික එහෙම නැත්නම් වගා කටයුත්තකට කියලා රජ ඉඩමක් ගන්න හැකියාවක් නැහැ. මොකද ඔබ සුදුසුකම සපුරාලාන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න ඕනේ දැන් මේ මෙන්න මේ ගැටලුව සමහර තැන්වල තියෙනවා. අපි දන්නේම නැතුව කිසිම සුදුසුකමක් නැති අය රජ ඉඩම් අරගත්තු වෙලාවලුත් අපි දකිනවා. ඒ කියන්නේ එයාට වගා කරන්න හැකියාවකුත් නැහැ. ඒ පිළිබඳ කිසිම පූර්ව දැනුමකුත් තිබිලා නැහැ. නමුත් ඔවුන් රජ ඉඩම් වගා කටයුතු සඳහා අරගත්තු වෙලාවලුත් හිටපු ගමන් අපි දකිනවා. ඉතින් ඒක නිසා මේ සුදුසුකමත් සපුරා ලන්න ඕනේ. එහෙම වැරදි විදිහට ඒ සුදුසුකම් පෙන්නලා පසු කාලිනව ඒක සුදුසුකමක් නොවේ කියලා දැක්කොත් සමහරට ඔබ ලොකු කරදරයක වැටෙන්න පුළුවන්. වැරදිකරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට අර ඔබ අහුවා වගේ මේකේ පිළිවෙල මොකද්ද? කොහොමද ඔබට අවශ්‍ය නම් රජයෙන් ඉඩමක් ඉල්ලා ගන්න? මොකද්ද මේකේ ක්‍රමවේදය? මුලින්ම කරන්න ඕනේ ඔබ මේකට ඉල්ලුම් පත්‍රයක් හදන්න ඕනේ. අපි හදන්න ඕනද නැත්නම් ඉල්ලුම් පත්‍රයක් ඔබට ඉල්ලුම් පත්‍රයක් හදන්නත් පුළුවන්. නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලුම් පත්‍රයක් ලබා ගන්නත් පුළුවන්. මේක මුලින්ම ග්‍රාම සේවක හරහා තමයි මේ ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම්ට ලැබෙන්නට සලස්වන්නේ. එතකොට ග්‍රාම සේවකට ගිහිල්ලා ඉල්ලුම් පත්‍රය දුන්නාම ග්‍රාම සේවක බලනවා ඔබ කොයි වගේ කෙනෙක්ද. මේ ඉල්ලුම් පත්‍රයට සුදුසුකම් සපුරාලන කෙනෙක්ද. ඊට පස්සේ තමයි ඔබේ ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම්ට බාර දෙන්නේ. එතකොට මෙතනදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන ශේෂ්ත්‍ර පරීක්ෂාවක් සඳහා එතනදී බලනවා මේ ඉල්ලීමට සුදුසු කමක් තියනවාද? ඔබ ඉල්ලන ඉඩම ගැන ඔබට ඒ ඉඩමේ කෘෂිකාර්මික කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවාද? එහෙම නැත්නම් ඔබ ඒක පදිංචි වෙන්න. එතකොට මෙතනදී තමයි අර බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක්, අපි කියන්නේ පසුබිම් වාර්තාවක් බලන්නේ. ඔබට ඔබේ කියලා සින්නක්කර ඉඩම් තියනවාද? මීට ඉස්සෙල්ලා මොන හරි තියනවාද ඉඩම්? එතකොට මෙන්න මේ වගේ දේවල් බලලා ඔබ සුදුස්සෙක්ද කියන එක මුලින් හොයලා බලනවා. ඊට පසුව තමයි ඉඩම් පරීක්ෂණයට ඔබ කැඳවන්නේ. ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. එතකොට ඒක අර අපි කියන්නේ එක්තරා විදිහක විභාගයක් වගේ. කියන්නේ පරීක්ෂාවක් කරනවා. ඔබත් සමග කතා කරලා ඔබ ගැන හොයලා බලලා මේ මොන කටයුත්තකටද ඔබ ඉල්ලන්නේ රජයෙන් ඉඩමක්. ඔබට මේ සඳහා සුදුසුකම් සපුරලා තියනවාද? ඊළඟට ඔබට මේකට හැකියාව තියනවාද? ඔබ මීට ඉස්සෙල්ලා මේ කටයුතු කරලා තියනවාද? කියන්නේ ඔබ කෘෂිකර්මයක කටයුතු වල වගා කටයුතු වල යෙදিলা තියනවාද? ඉන්නේ මේ වගේ කාරණා හොයලා බලලා ඊට පස්සේ තමයි ඉඩම් පරීක්ෂණයෙන් තේරුණාද නැද්ද කියලා අපි තීරණය කරනවා ප්‍රාදේශීය ලේකම්වරයා. ඊට පස්සේ ඒ තේරිච්ච අයට තමයි ඊළඟ පියවර ටික ගන්නෙ. මොනවාද ඒක? ඇත්තට මේ පියවර ටිකත් අපි කියන්න පුළුවන් නම් එතකොට අපිට ඉඩමක් ලබා ගැනීම දක්වා යන ක්‍රියාවලිය අපිට කතා කරලා අවසන් කරන්න පුළුවන්. ඔව් දැන් මේ ඔක්කොම කරත් අද මම ඉස්සෙල්ලා කියපු කාරණාව මතක තියාගන්න ඕනේ ප්‍රියංකර. දැන් මම කිව්වේ රජයේ ඉඩම් මේ වෙනකොටත් බහුතරයක් මහජනතාව සතු කර හමාරයි. එතකොට ඉතිරි වෙලා තියෙන්නේ බොහෝ දුෂ්කර පළාත්වල තියෙන රජයේ ඉඩම්. සමහරවිට මේ වෙනකම් ප්‍රයෝජනයකට අරගෙන නැති ඉඩම්. එහෙම නැත්නම් සමහර වෙලාවට ප්‍රයෝජනයකට ගැනීම සඳහා වෙන් කරලත්
ඒ කාල සීමාවේ කිසිම ප්‍රයෝජනයක් අරගෙන නැතුව තියෙන ඉඩමක් තමයි එහෙම බෙදා දීමට සුදුසු ඉඩමක් වෙන්නේ. එතකොට ඒක තීරණය කරන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා, ඒ කියන්නේ රජෙන් තමයි අතට මේක තීරණය කරන්නේ. ඉතින් මේ කටයුත්ත සඳහා අපේ තියෙනවා ඉඩම් කච්චේරි ක්‍රමය කියලා. එතකොට මේකට ඉඩම් කච්චේරි, ඒ කියන්නේ එක පුද්ගලයෙකු නෙවෙයි මේ වගේ ඉල්ලුම් කරුවන් කීප දෙනෙක් ඒ පළාතේ එතකොට ඉඩම් කච්චේරියක් තියෙන දවසක් තියෙනවා. මේක ඊටාම පරණ වචනයක්. නමුත් මේක තමයි අදටත් පාවිච්චි කරන වචනේ. ඒ ඉඩම් කච්චේරිය දවසට ඒක අපි දැනුම් දීලා දැනුම් පුවරුවල ඒක අපි මේ රජයේ නිලධාරීන් ප්‍රදර්ශනය කරනවා. මෙන්න මේ හවල් දවසේ තමයි ඉඩම් කච්චේරි තියෙන්නේ කියලා. එතකොට මේ ඉඩම් කච්චේරි තිබ්බහම අන්න එතකොට අවස්ථාවක් එනවා අනිත් ජනතාවට දැනගන්න මෙන්න මෙහෙම ඉඩම් කච්චේරි තියෙනවා, මේ ඉඩම් බෙදන්න හදන්නේ කියලා. අන්න ඒ වෙලාවට විරෝධතා ගොනු කරන්න හැකියාව තියෙනවා. මොකද දැන් සමහර වෙලාවල් වලට මේ ඉඩම් කච්චේරි තියෙන ඉඩම් වල මේ වෙනකොට සමහරු පදිංචි වෙලා ඉන්න පුළුවන්. අනවසර පදිංචි කරුවන් වෙන්න පුළුවන්, වෙන තමන් නොදැනුවත්ව තමන්ට අයිති කියලා හිතාගෙන පදිංචි වෙලා ඉන්න අය වෙන්න පුළුවන්. සමහර විට ඔවුන්ටත් යම් ආකාරයක අයිතිවාසිකම් කියන්නේ ලේඛන තියෙන අය වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඉඩම් කච්චේරි තියෙන දවස් නොතිසි ආවයින් පස්සේ එහෙම නැත්නම් ඒවා දැනුම් පූර්වල ඇලෙව්වයින් පස්සේ මිනිස්සුන්ට පුළුවන්කම තියෙනවා විරෝධතා තියෙනවා නම් විරෝධතා දාන්න. දැන් මෙතනදී විරෝධතා කියන්නේ ඒවා විතරක් නෙවෙයි. අර අපි කියන්නේ පෙස්සන් ගහනවා කියලා. දැන් ප්‍රියංකරට අපි හිතමුකෝ තව ඉඩමක් තියෙනවා කියලා තුමා. එහෙමුණ පෙස්සමක් ගහනවා. ඔබ ඒක සංගවාගෙන නම් නැවත ඉඩමක් ඉල්ලන්නේ. ඒක මම දන්නවනම් මට පුළුවන් ඒකට විරෝධතාවයක් දාන්න. ප්‍රියංකර මහත්මයාට ඉඩමක් තියෙනවා. ඉඩමක් තියෙනවා තියෙද්දි තමයි ඔහු මේක ඉල්ලන්නේ. ඒක නිසා මේක නීති විරෝධී ක්‍රියාවක් කියලා පෙත්සමක් ගහන්න උනත් පුළුවන්. ඉතින් මේ ඒ විරෝධතා ක්‍රියාවලියට කාලයක් අවස්ථාවක් දෙනවා. ඒ විරෝධතා ඊට පස්සේ අභ්‍යාචනා ඒ වගේ දේවල් විභාග කරලා අවසන් කරලා තමයි අර බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හැබැයි මේකට කාලවකවානු නම් ප්‍රියංකර අපිට හරියට කියන්න බෑ. ඒක ඒ ප්‍රදේශයත් එක්කලා ඒ නිලධාරීන්ගේ ක්‍රියාවලිය වෙනස් වෙන්න පුළුවන්. ඒකට ගත වෙන කාලය ඒ වගේම අර විරෝධතා ආවයින් පස්සේ හැම එකට ගැනම පරීක්ෂණ පවත්වන්න ඕනේ. ඒ පරීක්ෂණ පවත්වන්න යම් කිසි කාලයක් යනවා. මොකද සමහරවිට අර විරෝධතාවයක් ඇති වුණාම ඒකට ඔබෙන් සාක්ෂි අවශ්‍යයි. මේක හරිද මේක වැරදිද ඒ පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් කරන්න අවශ්‍යයි. ඒවට කාලය යනවා. ඒ කාලේ අරගෙන තමයි ඉඩමක් බෙදනවද නැද්ද කියන අවසාන තීරණය ගන්න. මොකද මම එහෙම අහන්න එක හේතුවක් තමයි ගොඩාක් වෙලාට ඉඩම් කච්චේරි අපි ගිහිල්ලාම කියන්නේ අපි ඔය ඔක්කොම අනුගමනය කරා ඉඩම් කච්චේරි වලට අපි 3-4කටම ගියා තාම අපිට ඉඩමක් ලැබුණ නැහැයි කියන එක. ඉතින් මම හිතන්නේ අපිට ඒක නීතිමය ක්‍රියාවලියක් එතනින් එහාට නැහැ මට හිතන විදියට. නමුත් මිනිස්සුන්ට ඉල්ලීම් කරන්න පුළුවන් අපිට මේ ඉඩම් කච්චේරියක් කරලා තියෙනවා අපිට මේ ඉඩම ලබා දීම සඳහා කටයුතු කරන්න කියලා. විශේෂයෙන්ම අදාළ බලධාරීන්ට නිලධාරීන්ට ලිපි මගින් මේ වගේ දැනුවත් කිරීම කරන එක තමයි මම හිතන්නේ කරන්න තියෙන්නේ. මට හිතන විදියට මම හිතන්නේ අපි ඔය සාකච්ඡාවලදී කියපු දේවල් එක්ක ඊට අමතරව මොකක් හරි ඔබගේ අදහසක් තියෙනවද? අර මුලින් මම කිව්වා වගේ ප්‍රියංකර ඉඩම් කච්චේරියක් තියලා කොච්චර කාලෙකින්ද ඉඩම් බෙදා දෙන්නේ කියලා කාල සීමාවක් අපිට කොහෙවත්වත් සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම කරන්නත් බෑ. මොකද අර මම කිව්වා වගේ විරෝධතා අභ්‍යාචන සමහරවිට එකම ඉඩමට ඉඩම් කච්චේරි කීපයක් තිබිච්ච අවස්ථාවක් තියෙනවා. මොකද අභ්‍යාචන ආවහම එහෙම නැත්නම් විරෝධතා ආවහම සමහර ඉඩම් වල නිර්වුල් භාවය පිළිබඳ නැවත සාකච්ඡා මතුවෙන අවස්ථා තියෙනවා. රජයේ ඉඩම් මුණත් සමහර වෙලාවට ඒවා මීට ඉස්සෙල්ලා සින්නක්කර ඉඩම් විදිහට තිබුණා කියන්න සමහර සාක්ෂි එළියට එන වෙලාවල් තියෙනවා. දැන් මේ මෑත කාලීනව ඔබ දන්නවා රක්ෂිත වන සංරක්ෂණ රක්ෂිත ප්‍රමාණය වැඩි වුණා. ගැසට් කෙරුවා ප්‍රමාණය වැඩි කරලා. එතකොට සමහර අවස්ථාවල ඒ ගැසට් කරපු සමහර ඉඩම් ඒ වෙනකොට මිනිස්සු පදිංචි වෙලා හිටපු ඉඩම්. එතකොට ඒවා ආපස්සට ගිහිල්ලා බැලුවම ඒවා රජයට ආයිතිද සින්නක්කරද කියලාවත් හිතාගන්න බැරි ගැටලු තියෙන තැන් තියෙනවා. එතකොට මේ ඔක්කොම ගැටලු निराකරණය කරන්නේ නැතුව ඒවා බෙදලා දෙන්න බෑ.
එහෙම කරොත් ආයිත් අනාගතයේදී ඉදිරි අනාගතයේ නැවත ගැටුම් ඇති වෙනවා. ලෝක ඇති වෙනවා. මම හිතන්නේ එතකොට ක්‍රියාවලිය බොහෝ පැහැදිලි. එතකොට අපිට රජයේ ඉඩමක් ලබා ගන්න අවශ්‍ය නම් මම හිතන්නේ අපි මොකද්ද කරන්න ඕනේ කියන එක බොහොම පැහැදිලිව පියවරයන් ටික මම හිතන්නේ අපි කාටත් මේ අවස්ථාවේදී දැනගන්නට ලැබුණා. ඉතින් මම හිතන්නේ ඉතා වැදගත් වෙන එක තමයි රජයේ ඉඩමක් අපි ලබා ගන්න උත්සාහ කරද්දී අපි අනුගමනය කරන ක්‍රමවේදය මොකක්ද කියන එක තමයි අපිට වමනා වුණේ ඔබත් එක්ක දැනුවත් කරන්න. අනිත් පැත්තෙන් ඒ ක්‍රමවේදයට පරිබාහිරව අපි ක්‍රියාත්මක කළොත් මොනවා හරි දඬුවමක් තියනවාද ඒ සඳහා එහෙම කරලා වැරද්දක් කරපු අයට නීතිමය වශයෙන් ලංකාවේ තියෙන නීති පද්ධතියත් එක්ක? ඔව් දඬුවමක් කියලා කියන්නේ එතකොට නීත්‍යානුකූලව ඒ දේවල් කරේ නැති වුණාම ඕන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙතනදී එක එක විදිවලට ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඔබ දන්නවා මේ වෙනකොටත් ඒ වගේ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා ප්‍රියංකර. විශේෂයෙන් එහෙම ඉඩම් ලබා ගැනීම, ඉඩම් අන්සතු කිරීම. එතකොට සමහරවිට නිලධාරීන් හෝ දැනුවත්ව ඒ වගේ කටයුතු සිදු වුණොත් නිලධාරීන්ට එරෙහිව පවා නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක ටිකක් බාරදූර කාර්යයක්. නමුත් කල් ගියත් සමහර අවස්ථාවල අපි දකිනවා ඒ සියලුම වගකීම යුතු පාර්ශව. ඒ කියන්නේ ඔබ සුදුස්සෙක් නොවී තිබියදී ඒ පිළිබඳව නිලධාරීනුත් දැනුවත් වෙලා ඔබට එහෙම දීලා තියෙනවා නම් එතකොට මේ සියලු දෙනා වගවිය යුතුයි ඒ සිද්ධ වෙච්ච ක්‍රියාවලියට. එතකොට ඔවුන් සියලු දෙනාටම එරෙහිව නීතියට ඉදිරියට ඔවුන්ව ගෙනල්ලා දඬුවම් පැමිණවීමේ හැකියාව තියෙනවා. දැන් මේ ක්‍රියාවලිය ඇත්තටම ඉඩම් නොමැති, ඒ කියන්නේ ඉඩමක් රජයේ ඉඩමක් ලබා ගන්නට සුදුසුකම් තියෙනවා නම් එතකොට ඉඩමක් අපි ලබා ගන්න නෙමෙයි උත්සාහයකේ දෙන්නේ. හැබැයි මේකෙදී අර දැනටම රජයේ ඉඩමක පදිංචි වෙලා ඉන්නවා නම් හැබැයි එයාට කිසිම නීතිමය ලියවිල්ලක් නැහැ. ඒතර ඒ අයත් අනුගමනය කරන්න ඕනේ මේ ක්‍රමවේදයමද? ඔව් දැන් ඒ වගේ සමහර අවස්ථා තියෙනවා. දැන් අපි දැකලා තියෙනවා සමහර පළාත්වල රජයේ ඉඩම් වල පදිංචි ඔවුන් සතුව බලපත්‍ර කිසිවක් නොමැති අය. එතකොට ඔවුන්ට සමහර අවස්ථාවල ඒ ඉඩම් වලින් යන්න කියලා ඉවත් වීමේ ලීකන ඇවිල්ලා තියෙනවා. එහෙම වුණාම ඔවුන් හරි අසරණයි. දැන් මොකද කරන්න කියලා කතා කරනකොට සමහර ලාවට එතනදිත් අපි දකිනවා ප්‍රාදේශීය ලේකම්වරයාත් සමග තමයි එතනදි ගනුදෙනුව කරන්න තියෙන්නේ. සාකච්ඡා කරලා නැවත ඉඩම් කච්චේරි තියලා ඔවුන්ට විකල්ප ඉඩම් වලට යන්න අවස්ථාව ලබා දීම තමයි හුඟක් තැන්වලදී සිදු වෙලා තියෙන්නේ. එහෙම නැති වුණොත් ඒ වෙනුවට ඔවුන්ට වන්දි ලබා දීමේ ක්‍රමයක් තමයි, ක්‍රමවේදයක් තමයි මේ වෙනකොට සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ කාරණා දෙකේදීම මතක තියාගන්න ඕනේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ රජයේ ඉඩමක ඒකට කිසිදු අයිතියක්, බලපත්‍රයක්, දීමනා පත්‍රයක්, ඒ වැනි ඔප්පුවක් කිසිම දෙයක් නැතුව ඉන්නවා කියලා කියන්නේ ඒක ටිකක් බරපතල කාරණාවක්. යන්න කියන වෙලාවට යන්න සිද්ධ වෙනවා. නමුත් අර ඔබට මේ අවස්ථාවේ කියන්න ඕනේ දැන් එහෙම අවස්ථාවක් ඇති වුණොත් ඒ යම්කිසි කාල සීමාවක් දෙනවා ඔබට. ඉවත් වෙන්න කියලා එක දවසින් දෙකකින් ඉවත් කරන්නේ නැහැ. නමුත් ඒ කාල සීමාව ඇතුළත ඔබ ප්‍රාදේශීය ලේකම්වරයා හමු වෙලා මේ ගැටලු සාකච්ඡා කරලා ඒ එතනින් ඉවත් වෙනවා නම් කොයි විදිහටද ඒක සිද්ධ වෙන්න ඕනේ? ඔබට ඇත්තටම යන්න වෙන ඉඩමක් නැත්තම් එහෙම වෙලාවක ඉල්ලුම් පත්‍රයක් නැවත ඉල්ලුම් පත්‍රයක් දාලා නැවත ඉඩම් කච්චේරි මගින් එවැනි ඉඩමක් ලබා දෙනවා නම් එවැනි ඉඩමකට යන එක. එහෙම නැත්නම් විකල්ප ඉඩමක් ලබා දෙන්නේ නැතුව වන්දියක් ලබා දෙන අවස්ථාවකදී වන්දියක් ගන්න එක ඔය කාරණාවල තමයි ඔබට සහන සැලසෙන්නේ. මට එහෙම කියද්දී ඇත්තටම තව එක කාරණාවක් මගේ ඔළුවට ආවා. ඒ තමයි බොහෝ වෙලාවලට දේශපාලන අධිකාරියේ විශේෂ ව්‍යාපෘතීන් යටතේ බොහෝ වෙලාවලට ජනතාව පදිංචි කරනවා. කියන්නේ ගම්මාන විදියට හරි එහෙම නැත්නම් නිවාස ව්‍යාපෘති යොදවලා හරි එහෙම පදිංචි කරනවා. හැබැයි මේ බොහොමයක් පදිංචි කරද්දී ඒ අයටවත් සමහරක් තැන්වල තියෙනවා එහෙම කිසිම නීතිමය ලියවිල්ලක් එයාලට ලැබිලා නැහැ. ඒතර ඒ අය ඒ රජයේ ඉඩමක පදිංචි වෙලා ඉන්නකොට එයාලටත් අනුගමනය කරන්න ඕන නීතිය අර විදියටමද? කියන්නේ එයාලට මොකක් හරි බලපත්‍රයක් හරි ලබා ගන්න නම් එයාලා අර ඔබ වේල පහ සඳහන් කරපු ක්‍රමයටමද ඇත්තටම යන්න ඕනේ. අවාසනාවකට ප්‍රියංකර මේක ඇත්තටම නීතියේ තියෙන ක්‍රියාවලිය මේක තමයි.
නමුත් අර ඔබ කිව්වා වගේ එවැනි අවස්ථාත් තියෙනවා. සමහර වෙලාවල් වලට පත්වෙච්ච රජයන් සමහරවට ජනතාව පදිංචි කරවලා තියෙනවා කිසිම ඔප්පුවක් කිසිම ලියකියවිල්ලක් නිවැරදි ලේඛනයක් ලබා දෙන්නේ නැතුව. දැන් එහෙම අවස්ථාවල් වල ලේඛන ලබා දෙනවා කියලා වුණ පදිංචි කරලා සමහරලාට ඒ අතරතුර කාලේ සමහරට ආණ්ඩුව මාරු වෙලා. එහෙම නැත්නම් ඒ දේශපාලන අධිකාරී ඒ දේශපාලනඥයා ඉවත් වෙලා. ඒ වගේ දේවල් සිද්ධ වෙලා මිනිස්සු අතරමං වෙච්ච තැන් තියෙනවා. එහෙම වුණාම ඉතින් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ යාලට කිසිම අයිතියක් පෙන්වන්න මොනවාත්ම ලේඛනයක් නැතුව අතරමං වෙච්ච වෙලාවල් වල එහෙම වෙලාවල් වල ඔවුන්ට නීතියෙන් තියෙන පිළිසරණ ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ නැවත ඉඩම් ලබා ගැනීම සඳහා කරන ඉල්ලීම. නමුත් මේක බොහොම කල්ගත වෙන කාරණාවක්. ඊට අමතරව නීතිමය පියවර ගන්න පුළුවන් ඒ අදාළ නිලධාරීන්ට හෝ බලධාරීන්ට විරුද්ධව මේක නිවැරදිව කියන්නේ නිවැරදි බලපත්‍රයේ කිසිවක් නොදී නිවැරදි ක්‍රමවේදය භාවිතා කරන්නේ නැතුව මිනිසුන් අතරමං කරපු අවස්ථාවල ඊට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්නත් හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපි මම හිතන්නේ ටිකක් වැඩිදුර කතා කරමු. නීතියෙන් මේකට ගන්න පුළුවන් පිළිසරණ ගැන වඩාත් දීර්ඝ සාකච්ඡාවකට එන අවස්ථාවකදී. මම හිතන්නේ අපිට මේ විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ගොඩාක් කලාවල් වලට මේ රජයේ ඉඩම් වලදී අපිට නීතිමය අයිතියක් ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධය ලබා දීම සහ අවබෝධය ලබා ගැනීම කියන කාරණාවත් එක්ක තමයි මේ සංවාදය ඇත්තටම ගොඩ නැගෙන්නේ. ඉතින් ඇත්තටම අපිට ගිය බොහෝ දිස්ත්‍රික්කවලදී අපි ගිහිල්ලා ඉඩම් ගැටලු සම්බන්ධව සාකච්ඡා කරපු සෑම අවස්ථාවකදීම අපිට කියවුණු කාරණාවක් තමයි අපිට රජයේ ඉඩමක තමයි අපි ඉන්නේ. අපිට හැබැයි අවුරුදු 30 40 අපි ජීවත් වෙනවා. අපිට ඒ තාවෙනතුරු කිසිම නීතිමය ලියවිල්ලක් අපිට ලැබිලා නැහැයි කියන එක. ඉතින් ඇත්තටම ඒක අඳෝනාවක් විදිහට තියෙන කාරණාවක්. ඉතින් ඒ හින්දා තමයි මම ඔබෙන් මේ ප්‍රශ්නේ ඇත්තටම ඇසුවේ පුන අවස්ථා කීපයකදීම හේතුව තමයි ජනතාව එතනදී ගන්න ඕන පියවරයන් පිළිබඳව නිසි අවබෝධයක් ලබා දීම සඳහා. ඒ කාරණාවේදී තව මොන හරි ඔබට එකතු කරන්න තියෙනවද ජනතාවගේ පැත්තෙන් ගත්ත යුතු ක්‍රියාමාර්ග විදියට තව මොන හරි කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් එයාලට බැරි වෙලාවක්වත් එයාලට වෙන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඒ බිම රජයට ගන්න උවමනා වුණොත් ඒක අරගෙන ඒ ජනතාව එතනින් අයින් කරන්න පුළුවන්ද? ඒකට ඒ වගේ බලපෑමකට බය වෙන්න පුළුවන් මේ ජනතාව අයිතියක් ඉල්ලන්නේ. ඔව් එහෙම අවස්ථා තියෙනවා. දැන් මෙතනදී ඇත්තටම ජනතාවගේ පැත්තෙන් ප්‍රියංකර ඔවුන් හරිම නිර්දෝෂී සමහරවට. ඒ කියන්නේ ඔවුන් දන්නේ නැහැ ඔවුන් යම්කිසි පොරොන්දුවක් එහෙම නැත්නම් යම්කිසි දේශපාලන පක්ෂයක් වගේ අයගේ පොරොන්දුවක් මත ඒ ඉඩම්වල පදිංචි කරවලා ඔවුන්ගේ ආණ්ඩුවක් මාරු වෙලා ඒ වගේ දෙයක් වුණයින් පස්සේ නැවත වෙනස් සංවර්ධන කටයුත්තකට එම ඉඩම ලබා දෙන්න වගේ දෙයක් ක්‍රියාත්මක වෙනකොට ජනතාව අසරණ වෙනවා. ඒ වගේම ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් වැරද්දක් කරලා නැහැ. එහෙම වෙලාවකදී අපේ නීතියේ තියෙනවා තව එක කාරණයක් තමයි නෛතික අභිලාෂය කියන එක. ඒ කියන්නේ අපි මෙතන හිටියා අපිට මේක දෙනවා කියලා පොරොන්දු වෙලා තමයි අපි මේක ගෙනල්ලා පදිංචි කෙරුවේ. එතකොට අපේ තියෙනවා අපි එක්තරා බලාපොරොත්තුවක් උඩ තමයි අපි එතනට ආවේ. ඒ කියන්නේ අපිට දීපු පොරොන්දුවක් ක්‍රියාත්මක වෙලා නැති කාරණාවක් තමයි. දැන් මේ වගේ කාරණා මතු කරගෙන අපිට නීති ඉදිරියට සහන පැතීමට නීති ඉදිරියට එන්න හැකියාව තියෙනවා. මොකද අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබ නීති ඉදිරියට එන්නත් ඕනේ ඔබේ අත් කිලුටු නැත්නම්, ඔබේ දෑත් කිලුටු නැත්නම්. එතකොට මේ වගේ අවස්ථාවක ඇත්තටම ජනතාව හරි අසරණයි. ඔවුන් නීති විරෝධී දෙයක් නෙමෙයි කරලා තියෙන්නේ. එතකොට ඔවුන් එන්නෙත් එතනදී ඒ අසරණකමයි ඔවුන්ගේ නෛතික අභිලාෂයකුත් තිබිච්ච නිසායි ඒ දේ ඔබට ඔවුන්ට නැති වෙච්ච අසාධාරණය කියන්න තමයි එන්නේ. දැන් මේකෙදි මෙතන මම පණිවිඩයක් විදිහට මහ ජනතාවට කියන්නේ මේ ඉදිරියට මෙහෙම පොරොන්දු වලට නිකම්ම ගිහිල්ලා පදිංචි වෙන්න එපා. ඒ කියන්නේ මොනවා හරි ඔබට නිවැරදි බලපත්‍රයක් එහෙම නැත්නම් ඔප්පුවක් එහෙම දෙයක් ලබා දෙන්න ඉස්සෙල්ලා ඒ වගේ තැනක ගිහිල්ලා පදිංචි වෙන්න එපා. සමහර තැන්වල තියෙනවා අපි දැකලා තියෙනවා ඒ තැන්වල ගෙබිම් කපලා ඒවත් ඔක්කොම කරලා ඉවරයි. ඒකට මුදලුත් ලබා දීලා
පසුව සමහර ලවල් වලට ඒ ඉඩම ඒ ප්‍රදේශයේ වෙනස් සංවර්ධන කටයුත්තක් සඳහා පාවිච්චි කරපු දැන් තියෙනවා. එතකොට මෙහෙම වුණාම අර ඒ මුදල් වැය කරලා ගෙබිම් කපලා ඔක්කොමත් කරලා ඒ මිනිස්සු එතන පදිංචි වෙන්න ලෑස්ති වෙලා ඉන්න අවස්ථාවක්. එතකොට ඌන්ට වන්දි ලැබිය යුතුයි. එහෙම නැත්නම් විකල්ප ඉඩම් වලට ඌන් යවිය යුතුයි. දැන් මෙහෙම වුණාම අර ඒ කාල සීමාව සමහරවිට අවුරුදු ගණන් ඕන්නේ අසරණ තැනට වැටිලා ඕන් වන්දිත් නැතුව එහෙම නැත්නම් විකල්ප ඉඩමුත් නැතුව ලොකු අරගලයක යෙදෙනවා කර කියා ගන්න දෙයක් නැතුව. ඒක නිසා ඉදිරියේදී මහ ජනතාව වශයෙන් ඔවුන්ටත් මම කියන්නේ තේරුම් අරගෙන මෙහෙම දේවල් වලට අහු වෙන්න එපා. ඒකට තමයි අර අපි කිව්වේ නෛතික සාක්ෂරතාවය කියන්නේ මෙන්න මේ වගේ දේවල්. මේ වගේ කාරණාවලදී ඔබට ලැබිය යුතු ලේඛනය, අයිතිය ලැබිය යුතු ලේඛනය නිවැරදිද? එහෙම ලේඛනයක් ඔබට ලැබුණාද? ලැබෙන්නේ නැතුව ඔබ ගිහිල්ලා පදිංචි වෙන්න ඒ වගේ දේවල් කරන්න යන්න එපා. ගෙබිම් කපලා පදිංචි වෙලා අන්තිමේදී යන්න කිව්වහම ඔබට යන්නේනමක් නැති වෙනවා. ඒ නිසා එවැනි ගැටලුකාරී තත්ත්ව මගහරවා ගන්න ඔබේ දැනුම පාවිච්චි කරන්න. හොඳයි. රජයේ ඉඩමක් ලබා ගැනීම සඳහා දැනටමත් රජයේ ඉඩමක පදිංචි වෙලා ඉන්නවා නම් ඒකට යම් ආකාරයක නෛතික ලියවිල්ලක් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා එහෙමත් නොමැති නම් එවැනි ඉඩම්වල පරිහරණය කොයි ආකාරයකට සිදු කරන්න ඕනේ කියන එක පිළිබඳව අවබෝධයක් ලබා දීම තමයි අපි මේ වැඩසටහනින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අද දවසට මේ වැඩසටහන නිමා කරන්නටයි දැන් සූදානම් වෙන්නේ. අපි ඊළඟ දවස් සතියේදී ඔබ සමග මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා මේ කාරණාව තව ටිකක් දිගට කතා කරන්න. ඒක තමයි ඉඩම් ගැටලු බොහෝමයක් මේ ජනතාව අපිත් එක්ක ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ ඒ නිසාම රජයේ ඉඩම් වගේම පෞද්ගලික ඉඩම් වල පරිහරණයේදී සහ ජීවත් වෙනකොට මතුවෙන ඉඩම් ගැටලු පිළිබඳව අපි ඊළඟ වැඩසටහනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා ප්‍රායෝගිකව මුහුණ දුන්නු අත්දැකීම් එක්ක තමයි අපි ඔබත් එක්ක මේවා බෙදා ගන්නට උත්සාහ කරන්නේ. එහෙමනම් අද දවසේ අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වුණු රවින්ද්‍ර සුන්දිපාල නීතිඥතුමියට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. අපි නැවතත් ලබන සතියේ ඔබ සමග මුණ ගැහෙන බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.